මේ අම්මන්දිගේ දුක නම් මට එපා වෙලා තියෙන්නේ. මේක පිළිවෙලක් කරලා දෙන්න. දැන් නම් එපා වෙනවා. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්න සූදානම් වෙන්නේ අමන්දගේ වගේම එතකොට තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ අන්න ඒ දෙන්නගේ ඒ ආදරේ ජයගන්නේ කොහොමද? මේ අම්මට කියලා කැමැත්ත ගන්න ලැබෙන්නේ කොහොමද? ඉතින් අපි ඒ ගැන කතා කරන්නට කලින් සිහිපත් කරනවා. මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ. ඉතින් ඔයා දන්නවනේ අමන්දා තමන්ගේ කොල්ලට ගොඩාක් ආදරෙයි. හැබැයි ඉතින් අමන්දට අර සල්ලි, ගෙවල් දොරවල් ඉතින් කායකක් පවා අරන් දීලා තිබුණා කියන එක දන්න හින්දා මේ අම්මා හිතන්නේ වෙනම දෙයක්. අම්මා හිතන්නේ මේ කට්ටියගේ ජීවිත තමන්ගේ පුතාගේ ජීවිත හුගසට තියලයි තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි අපි තව දෙයක් මේ වෙලාවේ මතක් කරලා දෙන්නට උවමනාවක් තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම එකතු වෙලා කතා කරන්න සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන දේ ගැන. අද අපිට මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් හදලා දෙන්න පුළුවන් වෙනවා කියන කතාව ගැන තමයි මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් අමන්දාගේ ආදරය ගැන ඔප්පු වෙන්නේ මොන විදියටද? ඔයා දන්නවද? ඉදිරියේදී ඒකට අම්මට ඔප්පු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ වගේ දෙයක් නිසා. ඒ තමයි අම්මා කියනවා එයාට ඉන්න තැනක් නැති කරනවා. ඒ වගේම තමයි එයාට එයාගේ පවුලෙන් ඈත් වෙන්න වෙනවා. එතකොට නම් ඔයාට යාව කසාද බඳ ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අමන්දා කවදාවත් මේ අම්මා කියන විදියට ඒ පවුලේ කට්ටියකින් ඈත් කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. අමන්ද කියන්නේ මම කවදා හරි විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ. මේක කෙලින්ම අම්මත් එක්ක කතා කරන්න ඉඩක් හදලා දේවි කියන කතාව ගැන තමයි අද අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. අමන්දා කියන කතාවත් එක්ක ඒ කියන්නේ අම්මගෙන් තමන්ගේ දරුවව ඈත් කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ නේද කියලා හොඳින්ම තේරෙන පසුබිමක් තමයි මේ වෙලාවේදී ආටයි මටයි තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ ගැන කල්පනා වෙනකොටත් අනිවාර්යෙන්ම තමන් කලේ කොච්චර වැරද්දක්ද කියන එක මේ අම්මට දැනෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ පුතාට ඇත්තටම ආදරෙයි කියලා මේ අම්මට දැනෙන නිසා ඉදිරියට අමන්දටවත් ඒ වගේම මේ අම්මගේ පුතාටවත් හිතා ගන්න බැරි විදියට මේ දෙන්නව එකතු කරන්න උත්සාහ කරනවා කියලයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ තමයි මේ වෙඩින් එකත් හරිම ලස්සනට ගන්නවා කියන එක.